අයිබෝල් සුබ දවසක් යාළුවනේ කොහොමද ඉතින් ඔන්න ඔයාලට තවත් සුබ ආරංචියක් අරගෙන ආවේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් වෙනදා වගේ පුංචි ඉල්ලීමක් කරන තාමත් අපේ channel එකත් එක්ක එකතු වෙච්ච නැති කෙනෙක් නම් මේ දැම්ම channel එක subscribe කරලා notification bell එකත් all දාලා තියාගන්න මේ වගේ වීඩියෝ දාපු සැනින් නැරඹීමේ පහසුව සඳහා. ඉතින් යාළුවනේ ඔන්න ගොඩක් දෙනෙක් බලාපොරොත්තු වෙන් හිටියා මැයි මාසයට අදාළ වැඩිහිටි දීමනාව කවද්ද ලබා දෙන්නේ කියලා. ඉතින් ඔන්න ඔයාලට වැඩිහිටි දීමනාව ලබා දෙනවා කියලා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරලා අස්වැසුම සාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒ බැංකු ගිණුම් වලට ලබා ගන්න අයට අස්වැසුම ගිණුම් හිමියන්ගේ පවුල්වල සිටින අයට ඒ ගිණුමටම තමයි ඒ මුදල් එන්නේ. ඔන්න ඉතින් හෙට දවසේ බැංකුවට බැර වුණාට පස්සේ ඔයාලට ඒ මුදල් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඊට කලින් ඉඳලම තමයි තැපැල් කාර්යාල උපතැපැල් කාර්යාල වලින් ලබාගත් ඒ අයටත් මුදල් ලබා ගැනීමේ හැකියාව තියෙනවා සිකුරාදා දවසේත්. ඉතින් ඊට සෙනසුරාදා ඉරිදා නිවාඩු දවස සඳහා ඉඳලා ඔයාලට ටිකටම මේ මුදල් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි ආබාධිත දීවනාව කොතෙන්ටද එන්නේ ඔයාට බැංකු ගිණුමට එනවද ඒ මුදලුත් හෙට දවසේ ඉඳලා ඔයාලගේ බැංකු ගිණුම් වලට බැර වේවි. එහෙම නැත්නම් ඔයා තවමත් ලබා ගන්න තැපැල් කාර්යාලයෙන්ද ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහාද ඒ මුදලුත් ඔයාලට ලබා ගැනීමේ හැකියාව තියෙනවා හෙට දවසේ ඉඳලා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා හිතුණා නම් විතරක් තව කෙනෙක් බලන්න පුළුවන් තරම් මේ වීඩියෝ එක ඔයාගේ යාළුවන් අතරේ බෙදා හදා ගන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ඔයාලගේ වටිනා අදහස් මේ වීඩියෝ එකට පහලින් කමෙන්ට් දාන ගමන් වීඩියෝ එකට ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඉතින් හැම මෙහෙට ආයෙත් මේ වගේ වැදගත් වෙන වීඩියෝ එකකින් එතෙක් ඔයාලා හැමෝටම සුබ දවසක්.